එතකොට මේ කියන සම්මතය මොකද්ද? අසම්මතය මොකද්ද? මේක අසම්මතයෙන් වැහිලා ගියපු සම්මතයේ ආදර කතාවක්. අද මම කතා කරන්න යන්නේ මොට්ටු තියන ඇන්ක්ලට් නාන ගෑනු කෙනෙක් ගැන. අද අපි කතා කරමු මෙන්න මේ පොත ගැන. මේක තමයි අසම්මතයේ පාපොච්චාරණය. මේක ලියලා තියෙන්නේ දිනු වීරරත්න. මේකේ කතාව යන්නේ නන්දිතා වටා. හැබැයි යාගේ වටේ ඉන්න ගොඩක් කැරක්ටර්ස් මේ කතාව ඇතුලේ එක එක දේවල් පෙන්නලා දීලා තියෙනවා මේ අපේ ජීවිතය ගැන, යථාර්ථය ගැන. මේක ඇතුලේ කතා වෙන දේවල් ටිකක් මම කියන්නම් මට දැනුණ විදිහට. පිරිමි අය මොන වැරද්ද කරත් හරි වගේ එකක් සමාජේ හැදිලා තියෙනවනේ. අන්න ඒ ගැන මේ පොතේ ටිකක් ලොකුවට කතා වෙනවා. නන්දිතා කියන්නේ හරීම දරා ගැනීමක් තිබ්බ ගෑනු කෙනෙක් මේ කතාවේ මුල ඉඳන් අගට යනකම්. ගෑනු කියන්නෙම දරා ගන්නාපු જાතියක් කියලා මේකේ හැම තැනදීම කියනවා. ඒත් එක්කම සමහර වෙලාවට අපි ප්‍රශ්න දරාගෙන ඉවසගෙන හිටියාම සනසීමක් ලැබෙනවා කියලා එකක් හැදිලා තියෙනවා අපේ වටේ. හැබැයි මේ කතාව කියවුවහම ඔයාලට තේරෙයි ඒක එහෙම වෙනවද කියලා. අනිත් එක තමයි අපි සමාජය තුළ කතා වෙන දෙයක් තමයි බැඳපු ගෑනු කෙනෙක්ට පිරිමි කෙනෙක් ලං වෙනවා නම් එයාගෙන් වාසියක් ගන්න තමයි ලං වෙන්නේ කියන එක. හැබැයි මේකේ ඉන්න මහෝග හැම චරිතයක්ද කියලා ඔයාලට මේ පොත කියවුවහම තීරණය කරන්න පුළුවන්. තව දෙයක් තමයි පොඩි කාලේදී ළමයිගේ මනස කොහොමද තියෙන්න ඕනේ කියන එක. පොඩි කාලේදී අපිට ගෙදරින් එහෙම ලැබෙන අත්දැකීම් නිසා ඒ ළමයින්ගේ මානසික මට්ටම වෙනස් වෙන විදිහ මේකේ කතා වෙලා තියෙනවා. ඉතින් ඒත් එක්කම කසාද කොලයකට තමන්ගේ සම්පූර්ණ අයිතිය තව කෙනෙක්ට පවරන්න පුළුවන්ද? එයාට අයිතියක් තියනවාද ඒ කසාදේ කියන ලියවිල්ලට තමන්ගේ ජීවිතය අයිති විදිහට පාවිච්චි කරන්න? ඔන්න ඔය දේවල් ටික මෙන්න මේ පොතේ හරි ලස්සනට කතා වෙලා තියෙනවා. ඔයාලට මේ මම ළඟදී කරපු අන්බොක්සින් වීඩියෝ එක හැම මතක ඇති. ඒකේ ඇන්ක්ලට් එකක්, මොට්ටු කාඩ් එකක්, ඒ හැමදේම මේ පොතට හම්බුණා. මම ආස මේකේ තියෙන අමුතු වයිබ් එකට. මේකේ තියෙන මේ නන්දිතාගේ හරි යුනික් ස්වරූපයක්. ඒක මේ පොතේ ලස්සනට විස්තර කරලා තියෙනවා. ඉතින් ඔය ඇන්ක්ලට් එක, මොට්ටු, ඒ හැමදේම මේ නන්දිතාට විශේෂ වෙච්ච, යුනික් වෙච්ච දේවල්. මේකේ කතාව අවසානයේ තීරණය කරන්නේ මෙන්න මේ මං කලින් මේ අන්බොක්සින් වීඩියෝ එකේ පෙන්නුවා වගේ මේකේ තියෙන QR කෝඩ් එක. ඒක තියෙන්නේ හැංගිලා. ඉතින් ඔයාලට කැමති නම් මේ පොතේ අවසානයක් හිතාගන්න ඒ QR කෝඩ් එකෙන් ගිහිල්ලා ඒක බලන්න පුළුවන්. එහෙමත් නැත්නම් අවසානයක් නැතුවම මේ කතාව ඉවර කරන්නත් පුළුවන්. ඉතින් මේ කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාගෙන යන්න කොහොමද කියලා කියපු නැති අය අනිවාර්යෙන් කියවන්න. හරිම ලස්සන පොතක්.